ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම මෙන්ම ලෝකවාසී සියලුම බෞද්ධයන්ට ඊටාම වැදගත් දිනයක් අද. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමගුල සිදුුනේ මෙවන් දිනයක. ඉතින් මේ සුවිශේෂී දිනේ මම ඊටා රටට සහ අපේ සාහිත්‍යයට හිතැති හැමෝටම වැදගත් වෙන මේ ඉල්ලීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ බොහෝම සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ පිටපතක්, පුස්කොළ පිටපතක් හෝ දෙකක් පරීක්ෂා කළ මේ වෙනකොට සංස්කරණය කළා තියෙනවා. බොහෝ ග්‍රන්ථ පරීක්ෂා කිරීමේදී මේ ග්‍රන්ථවල අසම්පූර්ණත්වය පැහැදිලි වෙනවා. ඒ නිසා මම ලෝකවාසී කියලා කියන්නත් පුළුවන්. ලංකාවේ සහ විදේශයන් සිටින අපේ ගිහි පැවිදි සියලු දෙනාගෙන්, අපේ ස්වාමින්වහන්සේලාගෙන් සහ සාහිත්‍යයට හිත ඇති සියලු දෙනාගෙම යම් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම සිංහල සාහිත්‍යයේ ප්‍රධානම උපදේශ සාහිත්‍ය ග්‍රන්ථය වන ලෝවැඩ සංග්‍රහව මම සංස්කරණය කළා තියෙනවා. පුස්කොළ පොත් 11ක් බලලා මේ පොත අසම්පූර්ණ සංස්කරණ වලින් යටපත් වූ වීදාගම මෛත්‍රී හිමියන්ගේ ලෝවැඩ සංග්‍රහව නමින් පද්‍ය 271කින් යුක්තව මම මේ වෙනකොට සංස්කරණය කළා තියෙනවා. මම මේ වෙනකොට මේ පොතේ බොහෝ දෙනාගේ ඉල්ලීම් පරිදි මේ පොත භාවාර්ථ සහිතව ඉදිරියේදී ඔබ අතට පත් කර දෙන්න බලාපොරොත්තු වෙනවා. මම පුස්කොළ පිටපත් 11යි පරීක්ෂා කරේ. මට අවශ්‍යතාවයක් තියෙනවා ලංකාවේ මේ පුස්කොළ පොත් 11 මම පරීක්ෂා කරේ. ජාතික කෞතුකාගාරයෙන් පුස්කොළ පොත් පිටපත් 3ක්ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයෙන් පුස්කොළ පිටපත් 6ක්ද, මාතර පොල්ලේන පදුමාරාම විහාරයෙන් පුස්කොළ පිටපත් 1ක්ද, අපේ අපේ මන්තින්ද පිරිවෙනේ නායක හාමුදුරුවන්ගේ මන්තින්ද පිරිවෙනේ විහාරාධිපති තිස්ස මහරාමේ ඉන්දානන්ද හාමුදුරුවෝ සහ අපේ මහත්මෙක් මට පදුමාරාමේ පොත ලබා දුන්නේ. ඒ නායක ස්වාමින්වහන්සේලාට මේ අවස්ථාවේ සිහිපත් කරන බුද්ධවංශ හාමුදුරුවෝ, පදුමාරාමේ විහාරාධිපති හාමුදුරුවෝ. එමෙන්න මට තව පිටපතක් ලබා දීලා තියෙනවා අපේ නොරගොල්ලේ සෝරත නායක ස්වාමින්වහන්සේ. පොඩ පුස්කොළ පිටපත් 11ක් පරීක්ෂා කළා තමයි මම මේ අසම්පූර්ණ සංස්කරණ වලින් යටපත් වූ වීදාගම මෛත්‍රී හිමියන්ගේ ලෝවැඩ සංග්‍රහව කියන ග්‍රන්ථය සංස්කරණය කළා තියෙන්නේ. මට අවශ්‍යතාවයක් තියෙනවා ලංකාවේ ලෝවැඩ සංග්‍රහවට අදාළ සන්න සහ සංස්කරණ ලංකාවේ විහාරස්ථාන රාශියක පොත් තියෙනවා. අපේ සෝමදාස මහත්මයාගේ පුස්කොළ පොත් නාමාවලිය පිළිබඳ පරීක්ෂා කිරීමේදී අපිට දැක ගන්න පුළුවන් තවත් පොත් විහාරස්ථානවල තියෙන බව. මෙන්න මේ විහාරස්ථානවල තියෙන අපේ ස්වාමින්වහන්සේලාට ලෝවැඩ සංග්‍රහ පුස්කොළ පිටපත් පරීක්ෂා කරන්න මාහට අවස්ථාව ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. තියෙනවා නම් මේ වීඩියෝ එක දකින ස්වාමින්වහන්සේලා ඒ සඳහා මට ඉඩකඩ ලබා දේවිය කියලා මම හිතනවා. ඒ වගේම ලංකාවෙන් රැගෙන ගිය පුස්කොළ පොත් එකතු තියෙනවා එංගලන්තේ, මහා බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරවල. අන්නේ පිටපත් පරීක්ෂා කරන්න මාහට අවස්ථාව හෝ නැත්නම් මේ පිටපත් මා වෙත ලබා දෙන්න යම් කෙසේ අපේ ස්වාමින්වහන්සේ නමක් හෝ විද්වත් නැත්නම් මහත්මයෙක් හෝ මහත්මියක් කටයුතු කරලා දෙනවා නම් ඊටාම මේ වෙසක් පොහොය දිනේ සිදු කරන ඊටාම වටිනාම සත්කාරයක් වශයෙන් මම හඳුන්වනවා. ඒ සඳහා මට සියලු දෙනාගේම සහයෝගය මම බලාපොරොත්තු වෙමින් මේ කෙටි වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.